අඩෝ මේ පළතුරු කාපු කාලේ මතකවත් නෑනේ. කියලා වැඩක් නෑ මචං. කාපු කාලයක් මතක නෑ. අඩෝ මේ හපංකෝ සියවතු මාමලා ගෙදර පිරෙන්න පළතුරු තියෙනවා. ගස් වැහෙන්නම තියෙනවා. ආපෝ ඔක කුණු ලෝභය බං. ඕකගෙන් නම් ජීවිතේට පළතුරක් නම් ගන්න බෑ. කවුද බං ඕකෙන් හද පළතුරු ගන්නෙ? හොරෙන් කඩනවා මිසක්. අඩේ ඔය තියන්නේ වැඩ. එහෙනම් ෂේප් එක ගිහින් කඩන් එමු. එහෙනම් යන්කෝ. ඔඩෝ මේ ගස් පිරෙන්න තියෙනවා බං. ඒකනේ මං උඹලට කිව්වේ. අඩේ මේ සියාතෝ එන්න කලින් ඉක්කොන්ටෝ කඩහන්. හිටපන් මං කඩන්න. ගහට නැගි ගත්තා. අර උඩ තියෙන ටික හොඳයි වගේ. අඩෝ නරු ගහට නැග. ඌනම් කලින් ආවේ ෆ්ලෑෂ් එක කොහෙද? ගියපු වේගෙ දැක්කද? අනේ මන්ද බා. ඒයි උඹලා මේ මොකද්ද කරන්නේ? ඌටා මෙන්න සියාතු ඇවිල්ලා. ඒ සිරිමලයෝ ඉක්කොන්න බහැපන්. මෙන්න සියාතු ඇවිල්ලා. තරිනුව බලන් ඉන්න තු දුවපන්. පොඩ්ඩක් හිටපන් මං එනකම්. තනගත්තා නේද උන් ටික? මොකෙද්ද අර ගහ උඩ ඉන්නේ? ඒයි උඹත් හොඳ හිටින් බහැපන්. ඌටා මෙන්න සියාතු ඇවිල්ලා. අම්මෝ මොකද්ද ඒ උනේ? අම්මා මගේ කොන්ද මොනවා කරන්නද මං? උඹේ වෙලාව තමයි. උඹ හොමාර බේරිච්ච කොච්චර දෙයක්ද? තාම පොඩ්ඩ සියාතු මමයි උඹ ගුටි කරා. හොඳ එලාටම ගහෙන් වැටුනේ. මීට වැඩි හොඳයි. මම සියාතු මාමෙන් ගුටි කෑවනම් රෙද්ද. මට ඒ ගහෙන් රබුඩන් කන්න ඕනමයි බං. නේ මොකෝ කියන්නේ? අපි තව ප්ලෑන් එක ගහමුද? උඹට පයිත්‍යයක් දෙයක්ෝ? දැන් මෙච්චර දේවල් වුණා ඒත් මදිද? නෑ බං. ඒ ගහෙන් හැමදාම කුණු වෙලා වැටෙනවා. අපරාධනේ බං. අඩෝ මේ මට අදහසක් ආවා බං. ඒ මොකද්ද බං ඒ? අපි සියාතු මාමා බලන්න යනවා වගේ විස්කිරිඤ්ඤ පැකට් එකක් අරන් ගිහිල්ලා පොඩි බටර් පාරක් එම ගාලා පරතුරු ඩේ කඩන්නු. අඩේ ඔය තියෙන අදහස්. ඒත් කොහොමද මම විස්කිරිඤ්ඤ පැකට් එකක් ගන්නේ? අපේ අතේ සත පහක්වත් නැන්නේ. උඹ බය නැතුව මාත් එක්ක වරින්කෝ මං අරගන්න හැටි පෙන්නන්න. එන යන්කෝ. දෙන්න මේ පාර සියාතු වඩ වැඩේ. මේ දැන් මෙහෙම තමයි වැඩේ වෙන්නේ. මම ෂේප් එකේ ගිහිල්ලා මුදලාලිව කතාවට අල්ල ගන්නවා. උඹට තින්නේ ෂේප් එකේ ගිහිල්ලා විස්කිරිඤ්ඤ පැකට් එක හොරකම් කරන්න. හරි මං වැඩේ දෙන්නම්. එතකොට මට මොකද කරන්න තියෙන්නේ? උඹ මුදලාලිගේ අවධානය වෙනස් කරපන්. හරි මම දෙන්නම් මේ වැඩේ නියමට. හරිනේ එහෙනම් වැඩේ. අපි එන්න යමු. මුදලාලි මාමේ ටෙම්පර් ග්ලාස් තියනද? ටෙම්පර් ග්ලාස් කියන්නේ මොනවද කොල්ලෝ? ඇයි මුදලාලි මාමේ අර ෆෝන් වලට අලවන්නේ? තොට පිස්සුද කොල්ලෝ? මේ කඩේ කොහෙද ඒවා? ගත්තද බං? තාම නැහැ බං. මුදලාලි මාමේ iPhone 17 තියනද? අනේ ඕවා මේ කඩේ නෑ බොල. ඉක්කොන්ට ගනින් ඕක. මොනවද කොල්ලෝ ගනින් කිව්වේ? නෑ මුදලාලි මේ ස්මාර්ට් වොච් තියනද කියලා ඇහුවේ. තෝපිට පිස්සුද බොලව? මේකේ කොහෙද ඒවා? මුදලාලි මාමේ ලෑලි තියනවද? ලෑලි? ඒ මොකටද බං? මේ මගුල වහලා දාන්න. යකෝ ඉල්ලන්නේ කිසිම දෙයක් නෑනේ. යම වැඩේ හරි. අපි යනවා මුදලාලි යන්න. රබුටන් ගස් ගොඩයි. ඒ වගේ පත වල් ගොඩයි. කොඩන්න එන හොරු ගොඩයි. කැඩුවොත් අනු කඩනවයි. සියාතු සීයේ. මුන්ගේ අප්පට බොල මතක් කරනකොට මෙන්න හොරු ටික. නෑ සියාතු සීයේ. අපි මේ හොරගම් කරන්න ආව නෙවෙයි. අපි සියාතු සීයා බලලා යන්න ආවේ. මොකද බං ඒ? නෑ අපිට ආරංචි වුණා සියාතු සීයට සනීප නැහැ කියලා. ඒකයි අපි මේ බලන්න ආවේ. අපි හිස් අතින් ආවේ නෑ සියාතු සීයේ. සීයට කෑමකුත් අරගෙනමයි ආවේ. මොනවද බං මට ගෙනාවේ? මේ තියෙන්නේ කාලම බලන්නකෝ. කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු.
මං කොහොමද කොල්ලනේ විස්කිරින් යහපන්නේ තිබ්බ දත් දෙකක් ගිය සතියේ වැටුණා වරල්ලකෝ උඹලටත් මං පොඩි කෑමක් දෙන්න ඔන්න එහෙනම් මගේ ගානේ උඹලට රබුටන් වල්ලක්ම නොදකින්නා කියා රබුටන් ගෙඩි 4යි දුන්නේ. ඕක පට්ට කුණා බං. ඕකගෙන් කවදාවත් ගන්න බෑ. මං උඹලට කිව්වනේ යමන්කෝ යන්න. මොකද්ද කොල්ලෝ කිව්වේ? නෑ සී අපි මේ කිව්වේ සියාතු සීය හොඳයි කියලා. ඒක මිසක්. එහෙනම් සී අපි ගිහින් එන්න. ගිහිල්ලා වරල්ලකෝ එහෙනම්. බබයි ආයේ හොරෙන් එහෙම ගස් ගෙඩි කඩනව නෙවෙයි ඈ. පිස්සුද සීයේ? අපි කවද්ද හොරගම් කරේ? එහෙනම් සීයේ අපි ගියා. මෙහෙම හරියන්නේ නෑ බං. කොහොම හරි උගේ වත්තෙන් රබුටන් ටිකක් කඩා ගන්නම ඕනේ. මේ මං දෙන්නද සුපිරි අයිඩියා එකක්. මේ උඹට අයිඩියා එකක් තියෙනවද? ඔව් මං දෙන්න සුපිරි අයිඩියා එකක්. එහෙනම් කියපන්කෝ බලන්න. අපි සියාතුවාගේ වත්තට මැනලා රබුටන් හොරෙන් කඩමු. හරි. කොහොමද දැන් කඩන්නේ? ඒක නම් මන් දන්නේ නැහැ ඉතින්. අනේතෝ අයිඩියා එකක් දුන්නොත් ඔහොමම තමයි. මේ මම දෙන්නද අයිඩියා එකක්. මොකද්ද තනිදුව? අපි පින්තු 100ට දීපු එකම දෙමුද? අඩේ ඒක මරුනේ. එහෙනම් අපි හෙට උදේම බඩු ටික ලෑස්ති කරගෙන යමු සියාතු 100 ගෙදර. ඒක නෙවෙයි කොලිත. එදා ගෙනපු ජාපාල උඹ ගාව තාම තියනවද? අප්පට සිරි. ඒ ඔක්කොම බින්දුවට පෙව්වනේ. නොදකින් තෝගේ හරකෙක්. හරි. එදා මම ඒක පෙව්වේ නැත්තම් පින්තුව තාමත් අපේ ගෙදරනේ. උඹලා බය නැතුව හිටපල්ලා. මම බඩු හොයාගන්නම්. එහෙනම් අපි යමු. හෙට උදේ 7 වෙද්දි උඹලා දෙන්නම සියාතුවාගේ වැට ගාව ඉන්න ඕනේ. බං සියාතුව රබුටන් ගහයට. අපි එමීට එතනට ගිහිල්ලා සියාතුවා එක කතා කරමුකෝ. සියාතු සීයේ. කොල්ලනේ උඹලා දත්තාවද? ඔව් සීයේ. සීයට දැන් සනීපයිද? ඔව් බලන් මට දැන් සනීපයි. යමල්ලකෝගේ ඇතුළට කොල්ලනේ ඕම හිටපල්ලකෝ මං තේඩිංගිත්තක් හදන්න. අනේ සීයේ පිස්සුද? සීය මාන්සි වෙන්න ඕනේ නෑ. අපි තේ ටිකක් හදන්නම්කෝ. අනේ ඒක හොඳ. තේඩිංගිත්තක් හදලා ගනිල්ලකෝ අපි ඔක්කොටම බොන්න. හරි මං හදන්නම් තේ. ජාපාලක් දාලා. මොකද්ද කොල්ලෝ කිව්වේ? නෑ සීයේ. අපි කිව්වේ සීයට තේ ටිකක් හදන්නම් කියලා. ඒක මිසක්. ඔනේ කොල්ලෝකට තේ හදන්න පුළුවන්ද දන්න. පිස්සුද සීයේ? ඕකගේ තේ තමයි තේ ඈ. හරි කොල්ලෝ. බලමුකෝ කොල්ලගේ තේ එකක් බීලා. සීයේ මේ තේ ගෙනාවා. ජාපාලක් දාලා. මොකද්ද කොල්ලෝ කිව්වේ? සීයට මං තේ ගෙනාවා කියලා කිව්වේ. ඔනේ මගේ හොඳ එක. උඹලා වගේ කොල්ලෝ හදපු අම්මලාටත් පින් බලව්. පින් තේරෙයි තව ටිකකින්. කෑ ගහන්න එපා ගොනෝ. ඔක්කොම මාටුවේ. මේ උඩින්ම තියෙන තේක 100ගේ. හොඳට කිරි පෙටි හැම දාලා හැදුවේ ඈ. දියන්කෝ බලන්න. හරිම රසයි ඈ. කොල්ලට හොඳට තේ හදන්න පුළුවන් නෑ. ආයි මක්කයි. ජාපාලක් දාලා තියෙන්නේ. මොනව කොල්ලෝ? හොඳට සීනි තේ කොළ දාලා හැදුවා කියලා කිව්වේ සීයේ. ඒක මිසක්. මොකද්ද උනේ? මගේ බඩ නිකන් නායනවා වගේ කොල්ලෝ. ඔහොම හිටපියෝ මං ඉක්කුවන්ට කක්කුස්සියට ගිහිල්ලා එන්නම්. ඔඩේ මෙන්න යකෝ රබුටන්. රබුටන් දිව්‍ය ලෝකෙට ආවා වගේ. කොල් ටික ගාව රබුටන් කඩමු බං. එහෙනම් අපි ගිහින්